විහාරස්ථානයේ මල් බඳුන රුපියල් දසලක්ෂ 50000යි. ඔන්න හරියටම වෙලාව 5යි. මෙන්න අද මල් බඳුන දසලක්ෂ 50000යි. ඈවර 3යි. දෑවර 2යි. රුපියල් දසලක්ෂ 50000යි. දෙන්න හයියෙන් සාදුකාරයක්. මෙන්න අද තහවගස් දෙන්න ආර්ය වංශාරාම විහාරස්ථානයේ මල් බඳුන දසලක්ෂ 50000යි. තුන්වරයි තීන්දුවයි. එන්න හොඳයි. එමනම් අද මෙන්න අංකුර කහනගස්තැන්න ආර්ය වංශාරාම විහාරස්ථානයේ මල් බඳුන රුපියල් දසලක්ෂ 50000යි. දසලක්ෂ 50000යි මල් බඳුන මේ අඟහරුවාදා පින්බර අලුයම දහසක් බුදුන් බුදු වෙච්ච පින්බර අලුයමක අද මේ පින්බර විහාරස්ථානයේ ආර්ය වංශාරාම විහාරස්ථානයේ ඉඳලා මල් වට්ටිය ගන්නකෝ අපේ කපිලයි කට්ටිය මතට අවසානයේ ආශිර්වාද කරන්නම් මේ මල් බඳුනට දායක වෙච්ච දසලක්ෂ 50000ක ගමන එනකොට මේ මල් බඳුනට දායක වෙච්ච සෑම කෙනෙකුටම පන්සලට ආපු ගියපු උදව් කරපු මේ මහා පින්කම හොඳයි කියලා බලපු කරපු හැම කෙනෙකුටම මේ මල් බඳුන පූජා කරන කුසලයේ අත්පත් වේවා. ඔබේ නමින් මිය පරලොව ගිය ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් වේවා. ඔබේ පවුල් වල අයට දීර්ඝායුෂ ලැබේවා. දෙවි බමුණු ඈත අහසේ ඉඳලා මේ මල් වට්ටිය පූජා කරනකම් බලන් ඉන්නේ නැති. ඒ මල් වට්ටිය පූජා කරන පින ඒ දෙවි බමුණටත් අත්පත් වී පතන බෝධියක් නැද නිවන් දකින්න ලැබේවා. අපි හැම කෙනෙකුටම තුනුරුවන්ගේ ආශිර්වාදය වේවා කියලා හයියෙන් සාදුකාරයක් දෙන්නකො හැමෝම. ගන්න කපිලයි මල් වට්ටිය අතට ගන්නකො මල් වට්ටිය අතට කපිලයි. අර තියෙන සුවඳ කුරු ඔක්කොම දල්වන්නකො. මේකත් දල්වන්න ඔක්කොම. හරි. එමනම් මෙන්න මල් බඳුන දසලක්ෂ 50000යි. අවසානයේ සුරංග කපිල චානුක කාලිංග ඇතුළු මල් බඳුනට දායක වුණු හැම කෙනෙකුටම මෙසේ ආශිර්වාද කරන්නා. සසර සරණ තිලව සතුන් බව අඳුරෙන් ගොඩලවන්න විතර නොවෙන මහදුක් විඳ පිරු පෙරුමන් ගුණි නිපුන්න පතර බලති මරසෙන් බිඳ බෝමුල විදු රසුනි උන්න නිතර වදිමි තිලෝ වගහිමි දුක බිඳ සිරි සැප ලැබෙන්න බලන්න නද කහට ගස් තැන්න විහාරේ බැබලෙනවා මට දෙවුරම් වෙහෙරක් වගේ අද පන්සල දිස් වෙනවා ගමේ හැම දෙනාම තාම මේ පන්සලේ පසු වෙනවා කුසුම් බඳුන දසලක්ෂ 50000ක් මිල වෙනවා සුරංග සහ කපිල සමග චානුක කාලිංග කියන සිව් දෙනාම 50000 ලන්සුව කියනවා බැතින සාදු සිතින් මල් වට්ටිය දෑතේ තියෙනවා බලන්න වෙනවා පෙලින් පෙලට ඔබට සුභාසින්සනද පතන්න සිව් දෙනාම වගේ ගමේ හැම දෙනාම එක් උනේය ලක්ෂ 10 50000 වෙන කල් ඔබ ගෙවිය අත දුන් කොයි කවුරුත් මේ විදියට සිහිපත් කළාය උතුම් ත්‍රිවිධ රත්නේ පිහිට අපි හැමතෙම ලං වෙලාය නමින් මිය ගියපු අපගේ ඥාතියෝ මේ පින් ලබාවි එයාලාගේ පව ගමනට සැනසීමක් ලැබේවි අපේ නමින් මිය ගිය ඥාතියෝ බුදුන් පාවඳීවි සසර ගමන නිම කරන්න එයලට මේ පිනම වේවි
වංශා රාජකාරි සරු වේවා කුඹුරුෙන් සාරවත් වෙලා සතුට තවත් දේවා දුක් කරදර නම් කිසි දවසක මොයලට නොම වේවා අලුත් නුවර දෙවියන් මේ සියලු දෙනම සුරකීවා ඉගෙන ගන්න දරුවන්ටත් නැනනුව නැසමින් ලැබෙන්න හැකි වේවා අධ්‍යාපනයෙන් තව තව පෙරට යන්න ගණ දෙවිඳුගේ ඇල්ම බැල්ම නුවණ දරුවන්ට ලැබෙන්න අධ්‍යාපනයෙන් ජයගෙන රටට පහන වගේ ඉන්න බලන්න දෙවිවරුන් බඹුන් ඈත අහසේ ඉඳලා බැතින් මේ මල්වත් පියට වැන්දේ සාදුකාර තබා හදින් ඒ දෙවිවරු පතන බෝධියක් වැඳලා මෙපින් බලෙන් සැනසෙනවාමයි දවසක අපි දෙන මේ පිනේ බලෙන් මේ මල්වත් ටිය මහබෝ සමිඳුට පූජා වේවා අපි කාගෙන් අපල විපල සැම ග්‍රහ දොස් දුරු වේවා සාදු සිතින් මේ කුසල